හරි අපි දැන් බලමු 2024 ශ්‍රේණි ප්‍රශ්නේ. මේකේ කියනවා UR සමාන 1යට R වතාවක් R ධන 2 වතාවක් R ධන 4 කියලා. ඊට පස්සේ කියනවා FR සමාන 1යට R වතාවක් R ධන 2 කියලා. ඊට පස්සේ කියනවා FR ඍණ FR ධන 2 සමානයි A වතාවක් UR වන පරිදි ඒ තාත්වික නියතය අගය හොයන්න. ඒතකොට මෙතන A තමයි අපිට හොයන්න කියන්නේ. FR දීලා දෙනවා. FR දීලා දෙනවනේ FR ධන 2ත් අපිට හදා ගන්න පුළුවන්. UR උත් දීලා තියෙනවා. එහෙනම් අපිට පුළුවන් ඒව හොයාගන්න. මම දැන් if r ලියනවා. එක වතාවක් එක බෙදීම r වතාවක් r ධන 2 ඍණ if r ධන 2 වෙන්න නම් මෙතන r වෙනුවට එන්න ඕනේ r ධන 2. ඒතකොට මෙතෙන්ත් r ධන 2 එන්න ඕනේ r වෙනුවට මෙතෙන්ත් r ධන 2 එන්න ඕනේ r වෙනුවට. හරි. එක යට r වෙනුවට r ධන 2නේ. හරි. මෙතන r ධන 2 ආවම r ධන 4යි. සමානයි a වතාවක් ur කියන්නේ මෙන්න මේ පදේ. ඒක දාගන්නවා මම දෙන්න. එක බෙදීම r වතාවක් r ධන 2 වතාවක් r ධන 4. හරි. ඊට පස්සේ මම මෙන්න මෙයාගේ හරයෙන් පද තුනම ගුණ කරනවා. මම ගුණ කරනවා පද තුනම r වතාවක් r ධන 2 වතාවක් r ධන 4. මොකද එහෙම ගුණ කරන්නේ? ඒතකොට මෙයාවත් අයින් වෙනවා, මෙයාවත් අයින් වෙනවා. මෙන්න මෙයාවත් අයින් වෙලා යනවා. හරි. මෙයාව ගුණ කරපුවම මෙයාගේ r ට r ධන 2ට r ධන 2 අයින් වෙලා උඩින් එනවා r ධන 4ක්. ඍණ මෙයාගෙන් මෙයාව ගුණ කරපුවාම r ඉතුරු වෙනවා සමානයි a ඉතුරු වෙනවා මේ තුන් දෙනාට මේ තුන් දෙනා අයින් වෙනවා. හරි. එතකොට r ඍණ r අයින් වෙලා a සමානයි 4යි කියලා හම්බ වෙනවා. හරි. ඊට පස්සේ එතකොට අපිට a වල අගය හම්බුණා. ඊට පස්සේ කියනවා සිග්මා r එකේ ඉඳලා n වෙනකන් ur වල අගයක් හොයන්න ප්‍රකාශනයක් දීලා දෙනවා. හරි. එතකොට අපි මෙතනදී කරන්නේ මම දැන් මෙතනදී කලින් දුන්න ප්‍රකාශනය කලින් මෙතන ප්‍රකාශනය දීලා තිබ්බේ. ඒකට ඒට අගය දාලා ලියා ගන්නවා. ඒට ආවේ 4. ඒතකොට 4 ur සමානයි fr ඍණ fr ධන 2. හරි. ඊට පස්සේ r ට ආදේශ කරගන්නවා 1 2 3 ඒ වගේ n ට යනකම් පද සෙට් එක එකතු වෙන දැන් මේ සිග්මා එකෙන් කියන්නේ. හරි. එතකොට මම r ට එක ආදේශ කරලා ලියා ගන්නවා. එතනින් ලියා ගන්නවා 4u1 සමානයි f1 r ට 1 වෙනවා f1 ඍණ f3 r ට 1 දැම්මම ඊට පස්සේ r ට 2 දැම්මම 4u2 f2 ඍණ f4 r ට 3 දැම්මම 4u3 සමානයි f3 ඍණ f5. හරි. ඊට පස්සේ r ට n ඍණ 2 දාගන්නවා. r ට n ඍණ 1 දාගන්නවා. r ට n දාගන්නවා. හරි. මෙතනින් 4u n ඍණ 2 එනවා සමානයි f n ඍණ 2 ඍණ fn. හරි. මෙතන 4u n ඍණ 1 සමානයි fn ඍණ 1 ඍණ fn ධන 1. හරි. ඊට පස්සේ මෙතන 4u n සමානයි fn ඍණ fn ධන 2 හම්බ වෙනවා. හරි. සිග්මා එකෙන් කිව්වේ u1 u2 ඒ වගේ un ට යනකම් එකතු වෙනවා. ඊට පස්සේ මම මේ සෙට් එක ඔක්කොම එකතු කරනවා. මෙන්න මෙතනින් මෙතන සෙට් එකම එකතු කරනවා. ඒකට මට පුළුවන් 4 එළියට ගන්න. 4 එළියට ගත්තම u1 u2 un වෙනකන්. ඒකෙන් කියන්නේ සිග්මා r එකේ ඉඳලා n වෙනකන් ur කියන එක. හරි. එහා පැත්තේ සෙට් එක එකතු වුණාම ඍණ f3 ට ධන f3 අයින් වෙනවා. මෙයාට ඉල්ල පදේ ඊට පස්සේ පදේ ඒ වගේ රටාවට අයින් වෙලා යනවා. fn ට මෙයා අයින් වෙනවා. එතකොට ඊට කලින් පදේට මෙයා ඊට කලින් පදේට මෙයා. හරි. ඒතකොට ඉතුරු වෙන්නේ f1 ඍණ f ධන f2 ඍණ fn ධන 1 ඍණ fn ධන 2. හරි. ඊට පස්සේ අපිට කියන්නේ මෙතන f1 කියලා තියෙන්නේ. f1 හොයාගන්න මෙතන r ට 1 දාන්න. එතන මෙතනත් 1. මෙතනත් 1. ඒතර එක වතාවක් 3 වෙනවා. එතකොට 1යට 3යි. ධන මෙතන 2 දාගන්න ඕනේ f2 හොයාගන්න. 2 දැම්මහම
දෙක ධන දෙක 4යි. 4 වතාවක් දෙක 8යි. හරි. ඊට පස්සේ ඍණ 1 8 n ධන 1 මෙතන r ට n ධන 1 එන්න ඕනේ. ඒ n ධන 1 වතාවක් මෙතන n ධන 1 දැම්මම n ධන 3යි. වතාවක් n ධන 3. ඍණ 1 8 මෙතන n ධන 2 හදාගන්න. මෙතන n ධන 2 මෙතනත් n ධන 2. ඒතර මෙතන හර එනවා n ධන 2 වතාවක්. මෙතෙන් n ධන 2 දැම්මම n ධන 4යි. n ධන 4. හරි. ඊට පස්සේ මෙතන දීලා තියෙන මෙයා හොයන්න කියන එහෙනම් 4ෙන් බෙදන්න ඕනේ. එහෙනම් 4ෙන් බෙදලා මම ලියා ගන්නවා r 1 ඉඳලා n වෙනකන් ur කියන්නේ. මට පුළුවන් මේ දෙන්න පොදු හරයක් ගන්න. මම පොදු හරය ගත්තොත් 24 වෙන්නේ. 24යි 24 4ෙන් බෙදෙන 24 4ෙන් බෙදපුවම 96යි. පොදු හරය ගත්තාම මෙතන දැන් 24 වෙන්න 8ෙන් ගුණ වෙනවා. ඒතර උඩ 8යි. මෙතන ගුණ වෙන්න ඕනේ 3ෙන්. ඒතර උඩ 3යි. ඒතර 11යි. හරි දෙන්න මම පොදු හරය අරගෙන එකපාර 4ෙන් බෙදුවා. ඍණ 1 8 4 වතාවක් n ධන 1 වතාවක් n ධන 3 ඍණ 1 8 4 වතාවක් n ධන 2 වතාවක් n ධන 4යි කියලා පෙන්වන්න තියෙන උත්තරේ හම්බෙනවා. ඊළඟට කියන්නේ ශ්‍රේණි අභිසාරී බව පෙන්වලා අයික්‍ය හොයන්නේ කියලා. එතකොට මෙතනදී කරන්නේ සිග්මා r එකේ ඉඳලා n වෙනකන් ur වල අගය හොයාගන්න. මේකේ දෙපැත්තටම සීමාව දානවා. සීමාව n අනන්තයට යනකොට දකුණු අත පැත්තට සීමාව දාම පද තුනට වෙන වෙනම සීමාව වැටෙනවා. සීමාව n අනන්තයට යනකොට 11 බෙදීම 96යි. ඍණ සීමාව n අනන්තයට යනකොට 1 බෙදීම 4 වතාවක් n ධන 1 වතාවක් n ධන 3. ඍණ 1 8 4 වතාවක් n ධන 2 වතාවක් n ධන 4යි. මෙතන සීමාව වැටෙනවා. ඒකට ඍණ සීමාව n අනන්තයට යනකොට 1 8 4 වතාවක් n ධන 2 වතාවක් n ධන 4යි. හරි. මෙතන සීමාව දානකොට n අනන්තයට යද්දී යට කොටස අනන්තයට යනවා. එතකොට එක බෙදීම අනන්තයේ බිඳුවයි මෙතනත් ඒ වගේම බිඳුව වෙනවා. එතකොට මෙතන නියතයක සීමාව නියතෙම. එතකොට හම්බ වෙනවා මෙතන 11 බෙදීම 96යි කියන්නේ. ඒතර ශ්‍රේණි අභිසාරී කියනවා අයික්‍ය තමයි 11 බෙදීම 96යි. හරි. ඊට පස්සේ කියනවා සීමාව n අනන්තයට යනකොට සිග්මා r එකේ ඉඳලා n වෙනකම් n වතාවක් ur ධන u ඍණ n ධන 1 ඍණ r සමානයි 11 බෙදීම 32 වන පරිදි m වල තාත්වික නියතය අගය ගන්නද කියනවා. හරි. මෙතනදී දැන් එතකොට මම සීමාව එළියෙන් තියාගෙන ඇතුළට සුළු කරන්න පොඩ්ඩක් යන්න. n අනන්තයට යනකොට මෙතන දැන් එකතු කිරීමක් තියෙන. ඒතකොට මෙයාට සිග්මා වෙනවා මෙයාට සිග්මා වෙනම දාන්න පුළුවන්. ඊට පස්සේ නියතයක් මෙතන තියෙනවා. m කියන්නේ නියත අගයන්නේ. එතකොට m කියන එක නම් එළියට ගන්න පුළුවන් මෙතන. m මම එළියට ගන්නවා. m එළියට අරන් ur කියන එක නම් සිග්මා දාන වරහන් ගන්න. ඊට පස්සේ මෙයාට සිග්මා වෙනම දාන්න. එකතු කිරීමක් තියෙනකොට සිග්මා වෙන වෙනම දාගන්න පුළුවන්. un ධන 1 වෙනවා. සමානයි 11 බෙදීම 32යි කියලා තමයි කියන්නේ. හරි. මෙතනින් දැන් කියන්නේ r එකේ ඉඳලා n වෙනකන් ur. ඒ කියන්නේ මම මෙතන ලියන u1 u2 u3 ඔය වගේ un වෙනකම් පද සෙට් එකේ එකතුව තමයි මෙතනින් කියන්නේ. හරි. ඊට පස්සේ මෙතනින් ගත්තොත් එහෙම r එකේ ඉඳලා n වෙනකම් මෙන්න මෙයාගේ මෙන්න මේ කොටස තමයි ආදේශ වෙනවා r ට ආදේශ වෙනවා. n ධන 1 ඍණ r කියන තැන. මම 1 දාන්නම් මුලින්. එතකොට 1 දැම්මම ඍණ 1යි. එතකොට පළවෙනිට හම්බ වෙන පදේ තමයි un. හරි. ඊට පස්සේ r ට 2 දැම්මම ඉතින් දෙකක් අඩු වෙනකොට u n ඍණ 1යි. ඊටසේ r ට 3 දැම්මම 3 ඍණ 3යි. ඍණ 3 කියන්නේ n ඍණ 2යි. ඔය වගේ ගිහිල්ලා අන්තිමට n දැම්මම r ට n ට n අයින් වල u1 කියලා හම්බ වෙනවා. හරි.
ඒ කියන්නේ මෙතනින් කියලා තියෙන කලින් කිව්වේ r එකේ ඉඳලා n වෙනකන් ur කියන්නේ u එකේ ඉඳලා n වෙනකන් පද සෙට් එක එකතු කරනවා. මෙතනදී දැන් අපි බලපුවාම n වල ඉඳලා u1 කියන තැනට. ඉතින් u1 un වල ඉඳලා u1 කියන තැනට යනකම් එකතු. ඒ කියන්නේ අරගෙම අනිත් පැත්ත මේක කියලා තියෙනවා. ඒතර මට පුළුවන් මේකම මෙතෙන් දාගන්න. මොකද දෙකෙන් එකතු අන්තිමට. එකමනේ කියන්නේ මෙයාගෙනුත් කියන එකතුවනේ. හරි. සීමාව n අනන්තයට යනකොට m සිග්මා r සමානයි r සමානයි එකේ ඉඳලා n වෙනකන් ur දාන මෙයාටත් අරගම දාගන්න. මෙයාම. මොකද මේකෙන් කියන්නේ අරකේ අනිත් පැත්ත කියන්නේ දෙකම එකයිනේ. එකේ ඉඳලා n වෙනකන් ur. කිව්වත් ඒකම දාන්න. සමාන 11 බෙදීම 22. හරි. ඊට පස්සේ මම මෙතන සිග්මා එක පොදුවේ ගන්නවා. පොදුවේ ගන්නකොට n ධන එක ඉතුරු වෙනවා. සිග්මා r එකේ ඉඳලා n වෙනකන් ur සමානයි 11 බෙදීම 32ට. හරි. ඊට පස්සේ මෙයා නියතා කියන්නේ නියතයට නියතයෙන් තමයි. එතකොට එයා විදියට ගන්න පුළුවන් මෙතන. ඒතර n ධන 1 කියන පදේ මම විදියට ගන්නවා. සීමාව n අනන්තයට යනකොට සිග්මා r එකේ ඉඳලා n වෙනකන් ur සමානයි 11 බෙදීම 32ට. හරි. එතකොට මෙතනින් කියන්නේ සීමාව n අනන්තයට යනකොට මෙන්න මෙයා. ඒ කියන්නේ r එකේ ඉඳලා n වෙනකන් ur. මෙතනගේ ඉස්සෙල්ලා අපිට හම්බුණා 11 බෙදීම 96 කියලා. එතකොට මම මෙතෙන් ආදේශ කරන 11 බෙදීම 96. ඉස්සෙල්ලා අපි අபிසාරී බව පෙන්වන්න හිතුවා 11 බෙදීම 96. සමාන 11 බෙදීම 32ට. හරි. ඊට පස්සේ මම මේවා මෙතෙන් ගන්න සුළු කරන්න. 11ට 11 අයින් වෙනවා 32ට මෙතන 3යි. ඒතර m ධන 1 බෙදීම 3 සමානයි 1යි කියලා මෙතන තියෙනවා. 3 එහා පැත්තට එහෙම 3යි. ධන 1 සමානයි 3යි. ඊට පස්සේ එකක් අඩු කරපුවාම m සමානයි 2යි කියලා අන්තිමට තාත්වික නීතියේ අගය හම්බ වෙනවා. හරි. එතකොට අපි මෙතනදී කතා කරේ 2024 ශ්‍රේණි ගැටලුව.